BYD වාහන ආනයනය මේ වෙන විට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ කාලීන වැදගත් තොරතුරු ගැන ඉක්මනින්ම දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා පහළින් තියෙන notification bell icon එකත් click කරලාම තියාගන්න. හොඳයි එහෙනම් අපි දැන් යන් අපේ මේ වීඩියෝ එකේ මාතෘකාවට. BYD වාහන ලංකාවට ආනයනය කිරීමේදී නිත්‍ය ඒජන්තවරයා විදිහට කටයුතු කරන්නේ JKCG Auto ආයතනය. මේ JKCG Auto ආයතනය කියලා කියන්නේ ජෝන් කීල් සමූහ ව්‍යාපාරයට අයත් තවත් එක් ආයතනයක්. ඉතින් මේ සමාගම විසින් BYD වාහන ලංකාවට ආනයනය කිරීමේදී ඒ වාහනවල තියෙන මෝටර් කැපැසිටි එක විද්‍යුත් මෘදුකාංගමකින් වෙනස් කරලා වාහන ආනයනික තීරුබදු වංචාවක් කරා කියන එක මේ ආයතනයට එල්ල වෙන චෝදනාව. ඉතින් මේ සම්බන්ධව සමාජයේ විවිධ පුද්ගලයන් විවිධ විදිහට තමන්ගේ මත ප්‍රකාශ ඉදිරිපත් කරනකොට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහත්මයා කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. අපි මේ BYD ප්‍රශ්නේ කතා කරද්දී කාණ්ඩ තුනක් මුලදී කතා කරුවා. වාහන වර්ග Atto 3 එකයි Seal එකයි මේ ඒ වගේ වාහන තුනක්. දැන් අද මේ මට කියන්නලා තියෙනවා මේ විශේෂ අනාවරණයක් වෙලා තියෙනවා ඩොල්ෆින් එකේ. දැන් ඩොල්ෆින් එකේ තියෙනවා ඩයිනමික් කියලායි ප්‍රීමියම් කියලායි. අපි ඩයිනමික් එක ගැන අපිට සාධක ලැබිලා තියෙනවා. ඩයිනමික් එකේ ඒගොල්ලෝ ඉදිරිපත් කරන කිලෝවොට් 49යි ආයි කිලෝවොට් 70යි කියලා. මොකද මේ 49 කියන එක මෝටර එකක් හදනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ මේ විදිහට. මේ 49 කියන්නේ මොකද්ද? අපේ HS කාණ්ඩවල තියෙනවා කිලෝවොට් 0.50ට එක අගයක් තියෙනවා. 50 නම් 100ට එක අගයක්. ඒතකොට මේගොල්ලෝ කරලා තියෙන රේටඩ් අවුට්පුට් එක හදලා තියෙනවා 49ට. රජයේ බදු ගන්න මෝටර් කැපැසිටි එකට. ඒතකොට මෝටර එකේ කියන එක එකයි. දැන් මේකේ තව විශේෂ අනාවරණයක් වෙලා තියෙනවා. මේ ඩයිනමික් කියන එකේ 49 කියන එකත් 70 කියන එකත් අපිට ඉන්වොයිස් පත්‍රයක් ලැබිලා තියෙනවා. මේකේ එකම වටිනාකමක් තියෙනවා. මෝටරේ පොඩි කරලා හදලා තියෙනවා නම් අනිවාර්යෙන් වටිනාකම ඩොලර් 10ක් හරි අඩු වෙන්න බෑ. කිසිම දෙයක් කරලා නැහැ. ඩොලර් 10ක් හරි අඩු වෙන්න ඕනේ. අපි කියන්නේ ලොකු ගාණක් කියලා. එතකොට එතනින් එහාට මේ වාහනේ විකුණන මිල ඩයිනමික් එකේ 10.7යි ඒක 49 එක 70ක 11.7යි. එතකොට මේ බදු වෙනස විතරයි තියෙන්නේ. මේගොල්ලෝ මේ අවුට්පුට් එක ඇඩ්ජස්ට් කරලා රජයේ බදුත් එක්ක සෙල්ලම් කරලා තමයි මේ වාහන ඔක්කොම විකුණලා තියෙන්නේ මේ වෙනකන්. ඒක නිසා මේක දැන් විශේෂ පරීක්ෂණයක් කළ යුතුයි. මොකද මේක අපිට කමක් නැහැ. මෝටරේ හදලා ගෙනල්ලා මෝටරේ 49ට හැදුවා නම් හරි. එකම මෝටරේ කැපැසිටි වෙනස් කරලා ලංකාවේ බදු ගන්න ක්‍රමයට පරිබාහිරව ඒගොල්ලෝ ගත්තා නම් එයාලා බැඳිලා ඉන්නවා මෝටර් කැපැසිටි එක. කියන්නේ මේකේ 70 විය යුතුයි. ඒකත් අපි හොයලා බලන්න ඕනේ. වෙනත් රටවල කීයද මේක විකුණන්නේ කියලා. අපිට හොයලා බලද්දි තායිලන්තේ, නෙදර්ලන්තේ, එතකොට ඕස්ට්‍රේලියා වගේ රටවල මේ වගේ මෝටර තියෙන බලය 70යි. ඒ කියන්නේ මේක 70ක් තමයි හදලා. ඒ කියන්නේ මෝටරේ මැක්සිමම් කැපැසිටි එක 70යි. එතකොට ඒකත් බලන්න ඕනේ 70ද හරියද කියන එක. මැක්සිමම් කැපැසිටි එක ඒ වගේ මේ දැන් බලන්න කොහොමද මේ අහඹු සිද්ධිය. අපේ ලංකාවට අපි වාහන 7000ක් ගේන්නේ නැති BYD. මේ ලෝකෙ වෙළඳපොලේ වැඩිම අලි වෙන රථය තමයි දැන්ට BYD එක. මේ වගේ චූටි ගානකට කවදාත් මේ මෝටරයක් කෝටි ගානක් යනවා මේ වගේ ඩිසයින් කරන්න මෝටරයක් අලුතෙන්. ඒගොල්ලන්ට පුළුවන් මේක ECU එක ඇඩ්ජස්ට් කරලා ඒක මේ බලය අවුට්පුට් එක හදන්න. ওই අවුට්පුට් එක හැදුවාගේම එළියට ගත්තාම පුළුවන් මේ අවුට්පුට් එක නැවතත් ඒ ගානට තප්පර ගානකින් හදන්න. ඒ අපේ ලංකාවේ කාර්මිකයෝ ඉන්නවා ඒක වෙළඳ ඒ වගේ වෙනම කරන්න පුළුවන් කයින් ECU එක ඇඩ්ජස්ට් කරනවා. ඔයගොල්ලෝ දන්නා රේසින් කාර් එකක් ඒගොල්ලෝ RPM වැඩි කරලා රේසින් කරද්දී අපි සාමාන්‍ය දාවන්ට වැඩියෙන්නේ වාහන හයියෙන් කරන ඒ වගේ දෙයක් තමයි මේ කරන්නේ. ඒතකොට මේ බදු වංචා කිරීමේ පදනම මතම මේගොල්ලෝ නිර්මාණය කළ තියෙන බොහොම සූක්ෂම ගොඩක් සංවිධානාත්මකව. ඉතින් ඒක නිසා මේ ගැන කටයුතු කරන්න ඕනේ. මොකද අපිත් මේ වෙළඳාමේ යෙදෙද්දී කාට සමාන අයිතියක් දෙන්න ඕනේ දේවල් අලුවේ කිරීම. අපිට තියෙන ප්‍රශ්නේ ඒක. අපිට මේ ආයතනය ගැනවත් මුකුත් නෙමෙයි ප්‍රශ්නේ. අසාධාරණ ලෙස බදු මුදල් එක්ක සෙල්ලම් කරලා වෙළඳපොළ පාලනය කරලා වෙළඳපොළ අපිවත් පාලනය කරලා ජනතාව නොම ගැනීම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ ගැන වහම කටයුතු කිරීම රජයේ යුතුයකම. මම හිතන්නේ මේ අපි දුන්නේ පැහැදිලි කිරීම ගොඩක් ඇති කියලා හරි විදිහට මේ පරීක්ෂණ කටයුතු කරගෙන යන්න. ඇත්තටම මේ ඩොල්ෆින් එක අපිට අදයි දැනගන්න හැමුනේ මේ ගැන අපිට කලින් හිටියට Atto 3 එකේ Seal එකේ සාමාන්‍ය මිලියන 4 මාර්ග බදු වෙනසක් තියෙනවා කියලා තියෙනවා මම හිතන්නේ වෙනසක්. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ සාමාන්‍ය මේකට බද්දක් ගෙන අපි මේ කියන්නේ වැගන්නාර එකේ පොඩි කාර් එකක බද්දක්. ඉතින් මේ වගේ ලංකාවට මේ ගොඩාක් සල්ලි ඕන තැනකදී මේ ඩොලර් වියදම් කරලා අපි අපහසුයෙන් තියෙන මේ ඩොලර් ටිකට රජයට බද්දක් ගන්න අවස්ථාවක මේ වගේ බදු සෙල්ලම් කරලා ජනතාවගේ අපිට 125ක් මේ වෙළඳපොලෙන් දිනාගත්තේ මේ අනිසි මේ විදියට මේ වාහනවල බද්ද පාලනය කළා. ඉතින් මම හිතන්නේ වෙනත් රෝගේ රටවල් වල බදු ගැනීම තියෙන වටිනාකමට අපේ ලංකාවේ තියෙන කිලෝවොට් ප්‍රමාණය. ඒක නිසා ඒගොල්ලෝ ඒක ඇඩ්ජස්ට් කරලා මම හිතන්නේ නිෂ්පාදකයන් කැටලොග් හදලා ගෙනල්ලා මේ කැටලොග් බද්දක් කියන එක මට කියන්න. ඇත්තටම කියනවා පාවිච්චි කරපු වාහනane කරුවන්ට අපිට මේ වගේ වාහන ගෙන්නන්න අයිතියක් තියෙනවා. ඒ වුණාට අපි මේ පාලන අපිට ජපාන් රටෙන් එහෙම ගන්න මිලදී ගැනීම හැකියාව තියෙන ඒ රටවල මැක්සිමම් කැපැසිටි 150යි. ඒක තමයි අපි බදු ගෙවන්න ඕනේ. එතකොට මේ ජනතාව හිතන මේක ලාභයි කියලා නෑ. ඕන් කරලා තියෙන්නේ ඔය ගත්ත අයුතු ලාභෙන් 10%-15% ජනතාවට දීලා එතනින් එහාට ඔය තමයි ලබා තියෙන්නේ. ওই වාහන අපිට හරි විදියට එක විදියට බදු ගෙවන්න තියෙන ඒගොල්ලෝ වගේ ගෙනවන ඒ ආයතනයට වැඩි සෑහෙන මුදලක් අඩුවෙන් අපිට වාහන විකිණීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ මේ වගේ දේවල් වලට ඉඩ තියන්න ඕනේ වෙළඳාමක තියෙන්න ඕනේ තරංකාරීත්වයක් හරි විදියට කළා. මොකද මේ බද්දක් ගෙවන එක විදියට ආධාරණ වෙන්න ඕනේ. මේක ඒගොල්ලන්ගේ තියෙන
මැනුෆැක්චරර් කෙනෙක් හැටියට දක්වලා තියෙන අයිති විදියට පාවිච්චි කළා බදු වංචාවක් කළා වෙළඳාම දිනා ගන්න කරන අයිති අපිට අතර පාවිච්චි කරපු වාහන හැටියට දුන්නා නම් ජනතාවට මීටරේ ගොඩක් අඩු ගානකට ඔය ගත්ත වාහන අපිට දෙන්න හැකියාව තියෙනවා. අනිත් එක තමයි අපි කියන්න ඕනේ එකම වාහනේ දැන් පාවිච්චි කරපු වාහන අනේ කරුණ මේ ගේන්නේ ඇණයක්වත් වෙනස් නැති එකම වාහනේ. ඔවුන් ගේන්නේ එකම වාහනේ. ලියකියවිලි විතරයි වෙනස් තියෙන්නේ. ඒ වාහනේට ඒගොල්ලෝ ලක්ෂ 40ක් විතර අඩුවෙන් බදු ගෙවනවා. අපි ලක්ෂ 40ක් විතර වැඩියෙන් බදු ගෙවනවා. මේක හරි අසාධාරණ වැඩක්. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ අවස්ථාවේ බොහොම කනගාටු කියන්නේ ගොඩාක් උගත් බුද්ධිමත් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස මේ රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ ඩොක්ටර් හර්ෂ එදා කෝප් කමිටුවේ ප්‍රකාශයක් කෙරුවා මේ චීන ආණ්ඩුව ගැනයි මේ පෝර ප්‍රශ්නයි. ඇද මේක අදාළ නැති දෙයක්. මොකද චීන ආණ්ඩුව වුණත් තමුන්ගේ රටේ ආයතනය වුණත් වැරදක් කරපු තැන ඉදිරිපත් වෙන්නේ නැහැ. අනිත් එක ඒවා අනිසි දේවල්. ඉතින් මේ වගේ දැන් රාජ්‍ය ජාත්‍යන්තරව දිනාගෙන මේ බොරු කයිවාරු ගහලා මේ ජාත්‍යන්තරය කෙරුවට මේ අපි දැන් අලුත් ආණ්ඩුව ඉතා දක්ෂ විදියට ඒගොල්ලන්ගේ තියෙන අවංකත්වය සහ ඒගොල්ලෝ මේ ජාත්‍යන්තරය කියන්නේ මොඩ මිනිස්සු නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ මේ රටේ තියෙන ජනතාවත් එක්ක වැඩ කරන විදිය හොරකම් කිරීම නැතුව අවංක වැඩ කිරීම ඒව ගැන සලකලා තමයි ඊට පස්සේ සලකන්නේ. මොකද මේ රටවල තෝනේ විනිවිද භාගකින් යුතු දෙයක්. ඒක මේ ආණ්ඩුව කරනවා. ඒ තැනකදී මේ රජය අපහසුපත් කරන්නේ මේ කොහෙද යන ලංකාවේ ප්‍රධාන පෙළ ආයතනයක් කරපු වැරදකට ඒක අපතම් වරදක් කිය අපි දකින එක අපිට ගොඩක් අපි වාහන ගැන දන්න නිසා සහ අපි ඒ වලට ගැටිච්ච නිසා ඕන් කරපු දේවල් අපි දන්න නිසා අපි දන්න මේක වරදක් කියලා. ඉතින් ඒක අනිවාර්ය වශයෙන් පරීක්ෂණයේදී මේ ලංකාව දැනට අද ඒ කියන්නේ අපිට දැන් සලකන එකත් එක්ක වෙලාදී ඕන් කරලා දෙන්නේ වරදක්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් අපි දන්න වරදක් කියලා ඒ තැනදී මේ වගේ අනවශ්‍ය ලෙස මේ චීන ආණ්ඩුවත් එක්ක සම්බන්ධ කරලා මේ වගේ අපිට විශ්වාස කරන්නත් බෑ මේ වගේ උගත් බුද්ධිමත් മന്ത്രിවරයෙක් මේ වගේ ප්‍රකාශයක් සමිති සභාපති මේ වගේ දෙයක් කරයි කියලා ඒක හොඳ නැහැ. මේ දැන් රජයේ මේ යන ගමනට මේ වගේ අනවශ්‍ය දේවල් කළා රජය අපහසුතාවයටපත් කරන්න එපා. රජයක් දැන් දැනගන්න ඕනේ මේ සිද්ධියේදී හරිම මධ්‍යස්ථ පරීක්ෂණයක් කරලා නිසි දඬුවම් නිසි විදියට දෙන්න. අපි කියන්න ඕනේ දැන් දැන් බෝඩර් ක්‍රොස් කියලා වාහන තියෙනවනේ. දැන් මේ වාහන වලට අපිට දෙන්නේ නැත්තේ මේ වාහන වලට දඩයක් ගහලා හරි. මොකද මේ ජනවාරි 31 වෙනිදා ගහපු ගැසට් එකේ ප්‍රකාරව වරදක් මොන හරි තියෙනවනම් ප්‍රතිඅපනය නැති. දැන් මේ වාහන 1000 කිර වෙලා තියෙනවනම් හරි නීති හැටියට මේ වාහන වරදක් නම් මේ වාහන සියල්ලම ප්‍රතිඅපනය වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම වංචාවක් කිරීම සම්බන්ධයෙන් ඒකට දඩයක් ගහන්න ඕනේ. දඩ ගහලා හරි එළියට දෙන්න ක්‍රමයක් නැහැ. රාජ්‍ය ප්‍රතිපත්තිය එක විදිහටම තියාගන්න බෝඩර් ක්‍රොස් වලට ඒගොල්ලෝ රාජ්‍ය දුන්නේ නැත්නම් මේ වාහන වලටත් එහෙම දිය යුතු නැහැ. ඒක නිසා මේකත් ප්‍රතිඅපනයන කළ යුතු සහ මේ රටේ විකුණලා තියෙන ඒවා අඩුබද්දක් ගෙවලා තියෙනවා නම් ඒවා රාජ්‍ය ඒ අදාළ වැරදි කරපු පුද්ගලයන් අය කර ගැනීම රාජ්‍ය යුතුයකම. මම පෞද්ගලික දකින්නේ මේ ප්‍රතිඅපනය කරන එකයි හරි දෙයක් කියලා මේ බෝඩර් ක්‍රොස් වල ප්‍රතිඅපනයන කෙරුවාම කරන එක. මොකද දැන් වාහනේ රටින් මුදලු දීලා. ඉතින් මම මේ රටේ නීතියත් එක්ක කරනවා කිව්ව එකට උත්තරයක් දුන්නේ නැරෙන්න රටක වෙන්න ඕනේ. ඒක වරදක් වුණත් ඒක විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ වරදේ ස්වභාවය හඳුර ගන්න ඕනේ. හිතාමතා කරපු වරදක්ද? ඉතින් මම දකින BYD එක නම් හිතාමතා කරලා තියෙනවා. මොකද ඒගොල්ලෝ මේ අපි වාහන ගෙන්නද්දී කම්කරු කමත්තෙන් දුන්න බලපත් වලට හිතාමතා මේගොල්ලෝ හොඳ ලිපියක් දීලා තියෙනවා. ඇටෝ 3 කියන කාර් එකට මේ මෝටර එකේ නම්බර් එක දාලා මේක කැපැසිටි එක 150 කියලා. ඒ මෝටර වාහනේ වර්ගයට ඕම දැන් ගෙන්නන වාහනේම වර්ගයටම ඔවුන් විසින් ප්‍රකාශ කරලා තියෙන මෝටර කැපැසිටි එක. ඉතින් ඒ ලියුමම ඇති. ඔවුන් නැවතත් 150 සඳහා බදු ගෙවීම සඳහා මෝටර කැපැසිටි එක ගන්න. ඉතින් ඒක මම හිතන්නේ තරකයක් මෝටර් කැපැසිටි එකට අවුට්පුට් එක ඩියුටි ගෙවන එක ගැසට් එක. මේක වෙන කතාවක්. හැබැයි අපිට මේ කාලේ වෙනකම මම හිතන්නේ මෑත කාලේදී රේගෝ ක්‍රියා කරුවේ කැපැසිටි එකට තමයි. මෝටර් කැපැසිටි එක තමයි ඩියුටි ගන්න. ඒ අනුව උන් බැඳලා ඉන්නවා මෝටර් කැපැසිටි එකට බදු ගෙවන්න. ඒ කියන්නේ කිලෝවොට් 150ට. ඉතින් එතුමා මේ විදිහට අදහස් දක්වනකොට මීට පෙර ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා කෝප් කමිටු රැස්වීමේදී දැක්වේ මේ වගේ අදහසක්. BYD මේක මෙතනත් ප්‍රශ්නේ මතුවුණා. කර්මකලා දැනුවත් කරනවාද මෙතන මොකද වෙලා තියෙන්නේ කියලා. BYD vehicles වල there was an allegation that they had understated the motor capacity of their vehicles when they imported. අපි පිළිගන්න ඕනේ මේ චෝදනාව ගේන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම ආයතනයට විරුද්ධව, ජෝන් කීල්ස් ආයතනයට විරුද්ධව. එතකොට දැන් මේක South China Morning Post එකේ ලොකු ආටිකල් එකක් හැටියට ගිහලා දෙමු. මම ඒක කියෙව්වා. ඒ South China Morning Post එකේ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. සමහර රටවල් වල ඒ tax structures තියෙන නිසා, සිංගප්පූරුවේ, නේපාලේ, ලංකාවේ ඒ tax structures තියෙන නිසා ඒවා ඒ tax structure එකට සරිලන විදියට tax එක අඩු කරන විදියට තමයි ඒගොල්ලෝ engine capacity එක හදලා තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ඒ පත්තරේ තියෙන BYD කියන වාහනේ 150 කිලෝවොට් වලට සමහර රටවල් වලට යනවා. ඒ වාහනේම 100 කිලෝවොට් වලට අනිත් රටවල් වලට යනවා. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි අපිට මේක 100 250ද කියන එක හොයාගන්න මොකක් හරි ජාත්‍යන්තරය පිළිගත් ක්‍රමවේදයක් ඇතිනේ. දැන් අපි ඒක තමයි අතරම බලාගෙන යන්නේ. දැන් මෝටර් එකේ කැපැසිටි එකනේ මම හිතන්නේ ඒක චෙක් කිරීම සඳහා අපිට ලොකු ඉෂුවක් ඇති වෙයි කියලා. ඔව් එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි කිව්වේ මෝටර් එක චෙක් කරමු කියලා. ඒකට ඒගොල්ලන් කියනවා මේක මේ වාහනෙන් ගලවන්න ඕනේ. ඒකට ගලවීමේ ක්‍රමයක් තියෙනවා. ඒකට එක්ස්පර්ට්ස්ලා ඉන්න ඕනේ. ඒ විදිය ඩීලර්ස් තමයි දෙන්නේ from their part. හරි. එතකොට දැන් කවුද ඔය තාක්ෂණ ඇගීම කරන්නේ?
ඒගොල්ලන් රෙකමන්ඩ් කරලා තියෙනවා ඒගොල්ලන් ඒගොල්ලෝ කියන්නේ? acceptable, ඒ කියන්නේ from importer John Keys reputable labs ඒගොල්ලන් රෙකමන්ඩ් කරනවා කියලා තියෙනවා. අපි නම් යන්නේ සර් මොරටු යුනිවර්සිටි තමයි අපි මීට කලින් හැම වෙලේම ටෙක්නිකල් ස්පෙસિෆිකේෂන් වලට ගිහිල්ලා පොඩ්ඩක් තියෙන්නේ ඉන්න. එක් දැන් ඕක පොහොර එකෙත් උනා. මේ සභාවම ওই ප්‍රශ්නේ ඇතිලා ආවා. කවුද ජාත්‍යන්තරව පිළිගත්තේ? ලංකාවෙන් එකක් දුන්නා, සිංගප්පූරුවෙන් තව එකක් දුන්නා. අන්තිමට මේක මහා ලොකු නඩුවක් හැටියට ගියා. ඒ නිසා රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න එපා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ සර් 150 කිලෝවොට්ස් මෝටර් එකම මේකේ තියෙනවා නම් software එකකින් downgrade කරලා තියෙනවා නම් for the customs purposes අපිට යන්න වෙන්නේ 150 වලට තමයි. මොකද මෝටර් එකේ capacity එක කියන්නේ Right, as long that as has to happen anyway. yeah, as long as it is going to be international because this is a matter between two countries. Don't forget that. ඉතින් මේ සමාජයේ පවතින මතවාදවලට පිළිතුරු වශයෙන් JKCG ඔටෝ ආයතනයේ පාරිභෝගිකයින් දැනුවත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ JKCG ඔටෝ ආයතනය විසින් චීනයේ BYD සමාගමේ සිට මෙරටට ආනයනය කළ සියලු මෝටර රථ කිලෝවොට් 100 ධාරිතාවයේ පවතින මෝටර රථ බවත් ඒ බව ඕනෑම අවස්ථාවකදී ඔප්පු කර පෙන්වීමේ හැකියාව උන් සතුව පවතින බව ජනතාවට සහතික කරන බවයි. චීනයේ BYD සමාගම විසින් මෙම වාහනවල මෝටර ධාරිතා පරීක්ෂණ මගින් තහවුරු කර ඇති බවත් තවද ස්වාධීන ආයතනයක් විසින් ඒ වැඩිදුරටත් තහවුරු කර ඇති බවත් මෙරට වගකිව යුතු ආයතනයක් වන ජෝන් කිල්ස් ආයතනයේ අනුබද්ධ JKCG ඔටෝ ආයතනය මෙරටට ආනයනය කළ සියලුම වාහන ආනයනික නීති රෙගුලාසි වලට 100%ක්ම අනුකූල බවත් ඒ බව ඔවුන් සහතික කරන බවත් එම ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා. Now, the issue with the BYD cars, the allegation is that the motor has been underreported. The allegation is that in other markets, the same model, which is Atto 3, has 150 kilowatt motor. The Chinese basically are very apt in customizing their vehicles to adhere to the requirements of different markets. And in the case of Sri Lanka, because it's based on the motor output, they say that the actual size of the motor is below 100 kilowatts. So, in this particular case, the company, the distributor, which is a joint venture between John Keys and Chowdhury Group, has come out and stated that it is not a software adjusted feature, but it is the hardware itself that is being downrated to 100 kilowatts, and it is completely wrong to base a quantity tax on motor output. A much better way to do it is something called gross carrying weight. The basis of the quantity tax is flawed of using motor output, and I advocate that the gross carrying weight, which is the unladen weight of the vehicle plus the passenger, is a much better way to do it. ඉතින් මේ කාරණාව සම්බන්ධව BYD වාහන ලංකාවට ආනයනයට ප්‍රී-ඕඩර් සඳහා මුදල් බැඳපු පාරිභෝගික ජනතාව ප්‍රබල දෝෂාරෝපණයක් JKCG ඔටෝ ආයතනයට එල්ල කරනවා. ඉතින් ඔවුන් මාධ්‍ය ඉදිරියේදී මේ වගේ අදහසක් තමයි ප්‍රකාශ කර සිටියේ. හසිය නියෝජිතව ඉන්නේ ඒ සියලු දෙනාම BYD රථ ජෝන් කීස් ආයතනයෙන් ඕඩර් කරලා තියෙන්නේ. හරිද? ඒ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මාස 5ක් වෙනවා. එයා BYD රථ වරායට ඇවිල්ලා දැන් මාස 5ක් තිස්සේ දිනනවා. ජෝන් කීස් ආයතනය මේ මොහොත වෙනකන් ඒ සම්බන්ධ කිසිම ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. දැන් උසාවියේ නඩුවක් කීපයක් තිබ්බා. අවසාන නඩුව කීපයක් තිබ්බා. දැනට අවසර දීලා තියෙනවා. බැංකු අපකරයක් මත මේ වාහන ලබා දෙන්න. නමුත් ජෝන් කීස් ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. කල් මරනවා. දැන් මාස 6ක් වරාය දිනන වාහනයක් තමයි අපිට ලැබෙන්නේ. ආයතනය අපිට අවස්ථා තුනක් දුන්නා. මීට මාසයකට කලින්. එකක් තමයි අපි දීපු මුදල් මාස 4කට පස්සේ අපිට කියනවා රිෆන්ඩ් කරනවා කියලා. ඊට පස්සේ කියනවා ඕන රැඳී ඉන්න පුළුවන් වේටිං ලිස්ට් එකේ. සහ BYD Sealand 5 කියන වාහනය යන්න කියලා. ඉතින් ඩොල්ෆින් තියෙන කෙනෙක් 1 මිලියන් 10 මිලියන් ඉන්වෙස්ට් කළා. තව මිලියන 6ක් වැඩිපුර දීලා Sealand 5 වලට යන්න හැකියාව තියෙනවද? එහෙම අවස්ථාවක් නැහැ. එයාලා අවස්ථාවක් දෙනවා තව මිලියන 6ක් දීලා එයාලට දෙන වෙන වාහනයක් ගන්න කියලා. එහෙම හැකියාවක් නැහැ. ඇත්තටම කිව්වොත් මේකට අපිට තියෙන එක ඔප්ෂන් එකයි යාලා දීපුවේ අවසර ඔප්ෂන් ඉවරලා තියෙන්නේ. තවදුරටත් වේටිං ලිස්ට් එකේ ඉන්න කවදා හරි වාහනේ දෙයි. කල්පයක් ගිහලා හරි දෙයි. මාස 6ක් හයකට ආසන්නේ. අපි අදාවේ ජෝන් කීස් ආයතනයේ අද නේ පළවෙනි වතාවට මේ තුන්වෙනි වතාව මීට දෙපාරකට කලින් සහ ඊට අමතරව අපි සමූහයේ අය ඇඩ්මින් වරු විශේෂයෙන් ඇවිල්ලා හම්බුණා මේ නිලධාරී කිසිම අවස්ථාවක අපිට අධ්‍යක්ෂ මණ්ඩලය සමග රැස්වීමක් දුන්නේ නැහැ. සාමාන්‍ය සේවකයෝ එක්ක කවුරුත් එක්ක අපි කතා කරලා යන්නේ. ඔව්. අනිත් එක ඊටාම වැදගත් කාරණේ තමයි මේ ඉන්නේ සාමාන්‍ය පෙට්‍රල් වෙහිකල් එකට අය වගේ නෙවෙයි. මොකද මේ අය බොහෝ අය 150ක් විතර මේකට ගෙදර සෝලා ගහලා දෙනවා මේ BYD කාර් ගිහිල්ලා. almost 2 මිලියන් දෙකක් විතර එවුනේ වැය කරලා තියෙනවා. ඊට අමතරව තව වැය කරලා තියෙනවා charging point තවත් මුදලක්. ලක්ෂ කමාරක් විතර. ඊට අමතරව තමන්ගේ වාහනේ විකුණලා සමහර අය ඉන්නවා දැන් මාස 5ක් තිස්සේ තමන්ගේ තිබ්බ හොඳ වාහනේ විකුණලා ඉලෙක්ට්‍රික් වාහනයක් නිසා පාරේ බස්වල උදේ හවස වැඩට එන. මෙතන ඇවිල්ලා දෙනවා කන්තලේ, ත්‍රිකුණාමලේ, පොළොන්නරුවේ, ලංකාවේ කුණෑගල, වහනුවර, රත්නපුර මේ හැම දිස්ත්‍රික්කම අපි නියෝජිතව මේ ඉන්නේ. හරිද? මේ හැම ජෝන් කීස් ආයතන හැම තැනින්ම ඕඩර්ස් අරගත්ත අයගේ නියෝජිතව මෙතන ඉන්නේ. තාමත් ඕඩර්ස් ගන්න. මේ මෑතක් කරන තරම ඕඩර්ස් නතර කරේ. ඊට කලින් ඕඩර්ස් ගත්තා. හරිද? ඒ ගත්ත මේ නඩු ප්‍රශ්නය තියෙද්දි මෙයාලා ඕඩර්ස් ගත්තා. දැනුවත් කරලා වරදක්. නැත්නම් මේ සමාරු දන්නේ නැහනේ. දැන් ඔප්ෂන් එකක් දෙනවා. මාස 5ක් විතර දැන් මොකද කරන්නේ? අපේ වාහනේ වරායි දෙනවා. අපි වෙන වාහන හොයන්න. ඔව් අපිට දෙවෙනි කාරණේ අපි මේ මොහොතේ අපිත් එක්ක කතා කරේ 49 කිලෝවොට් වාහනයක්. කිලෝවොට් 70 වාහනයක්. 100 වාහනයක්. මිස අපි ඔය නොදන්නා එක මීටර කිලෝවොට් 150 ඊට වැඩි දාලා වාහනයක් අපි අනුන් කරන්නේ නැහැ.
හරිද? එහෙම ප්‍රශ්නයක් තිබ්බත් අපිට දන්නෙත් නැහැ. ඒක අපිට අදාළත් නැහැ. ජෝන් කීස් ආයතනයේ අපි එකක වෙච්ච ගන්නට එක විතර මුදලට අපේ වාහනේ පුළුවන් තරම් ඉක්මනට ඉතින් උතුරේම තියෙන නඩුවාරයේදී අපිට මේ වාහනේ ඕන. මොකද ඒ අවස්ථාව ජෝන් කීස්ට තියෙනවා. අපිට වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ජෝන් කීස්ට තියෙන්නේ අදාළ බැංකුව අපකට ටික දීලා අපේ වාහන රිලීස් කරගන්න. අපේ ප්‍රශ්නේ ඉවරයි. කියපු විදිහට. අපේ ප්‍රශ්නේ ඉවරයි. ඔව් කලින් අවස්ථා කීපයක් ඉල්ලුවනේ. දැන් මේ අද 4 වෙනි දවසේ. මීට කලින් අවස්ථා 3ක් ආවා. ඉතින් ඒ අවස්ථාත් අපි ආවේ නැහැ. ඔවුන් තමයි අපිව කැඳෙන්නේ. මේක අපි කැමති නැහැ නේ අපිට වැඩ තියෙනවනේ. ඔව් අපි කියලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නය විසඳෙන අතක් වෙනුවට එන්න උණුසුම් වෙන තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේ වගේ අදහසක් තමයි ප්‍රකාශ කරලා සිටියේ. ශ්‍රී ලංකා රේගුව බිලියන 1227ක ආදායමක් ඊයේ වන විට මේ අවුරුද්දේ පළවෙනි මාස 6 අවසාන වන විට වාර්තා කරලා තිබුණා. ප්‍රධාන වශයෙන්ම ආදායම තියෙන්නේ මෝටර් රථ වාහන වලින්. දැනට රුපියල් බිලියන 300කට වැඩි සංඛ්‍යාවක් අපි ආදායම වශයෙන් එකතු කරලා තිනවා. මෝටර් රථ වාහන වලින් මෝටර් වාහන 28000කට වැඩි සංඛ්‍යාවක් දැනට මේ කාලය තුල ආනයන කරලා තිනවා. BYD වාහන 1000කට කියලා දෙනවා. මේ රජයට අයවි යුතු විශාල මුදලක් තියෙනවා නේද? ඔව් දැන් BYD වාහන සම්බන්ධයෙන් රේගු විමර්ශනයක් කරගෙන යනවා මේ අවස්ථාව වන විට. යම්කිසි සැකයක් තියෙනවා මේ සමහර විට මේ තීරු බදු ගෙවීමේ අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන් කියන එක. යම් වැරද්දක් මේ තුළ සිදුලා තියෙනවා. නැවත ප්‍රතිඅපනයන කිරීමේ අයිතිය රේගුව සතුටු මේක බලන්න ඕනේ මොකද්ද සිදු වෙලා තියෙන වැරද්ද කියලා. යම් වරදවල් තියෙනවා. ඒ වරදවල් වලට සිදුවේ යුත්තේ වාහන නැවත ප්‍රතිඅපනයන කිරීම. නමුත් සමහර වෙනත් වැරදි තියෙනවා රේගු ආඥා පනත යටතේ. වෙන දඬුවම් ලැබිය යුතු. වරදක් වෙලා තියෙනවා නම් රේගු ආඥා පනත යටතේ අපි තීරණ ගන්නවා. බදු අය කිරීම අපි සියලු දෙනාට මේක සමානව අය කරන්නේ. අසමාන විදිහට අය කිරීමේ කිසිම හැකියාවක් අපිට නීතිය තුර නැහැ. වංචනික ලෙස වැරදි තොරතුරු දීලා බදු අඩුවෙන් ගෙවීමට එහෙම නැත්නම් වෙනත් පවතින නීති රීති උල්ලංඝනය කරන්නට යම් කෙනෙක් උත්සාහ කරොත් රේගු නීතිය යටතේ අදාළ භාණ්ඩ රාජ්‍යන්ත කරන්න පුළුවන්. ඒ වගේම අද භාණ්ඩ වල වටිනාකම වගේ තුන්ගුණයක දඩයකට ඒ පුද්ගලයාව සමාගමපත් කරන්න පුළුවන්. ඉතින් ඒක තීරණය වෙන්නේ විමර්ශනයකින් පස්සේ. රේගුව ආඥා පනත උල්ලංඝනය විදිහට ගෙන ආපු වාහන ප්‍රතිඅපනයන කරනවා කියලා රජිනුත් කියලා. මේ වගේ ප්‍රතිඅපනයන වුණාද? පාවිච්චි කරපු වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී යම් ලියවිලි ඒ වාහන අපනයන කරන රටේ බැංකුව හරහා ආයුති ඒ වගේම ඒ බැංකුවේ මුද්‍රා තබා ආයුතුයි කියන නීතිය නිසා යම් වාහන වලට ප්‍රශ්න ඇති වුණා. රේගුවෙන් නිදහස් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. ඒ ආනයන පාලන පනතේම තියෙනවා එවැනි වරදක් සිදු වුණොත් කල යුත්තේ ඒවා ප්‍රතිඅපනයන කිරීම කියලා. ඉතින් දැනට වාහන එකයි ඒ විදිහට ප්‍රතිඅපනයන කරලා තියෙන්නේ. අදාළ තවත් වාහන තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා ප්‍රතිඅපනයන කළ යුතුයි. ඉතින් මේ විදිහට BYD වාහන ගැන විවිධ පාර්ශව විවිධ මතවාද ඉදිරිපත් කරනකොට ලංකාවේ බහුතරයක් ජනතාව ඉතාමත්ම ඕනෑකමින් බලාගෙන ඉන්නේ මේ BYD වාහන සම්බන්ධව ගරු අධිකරණයේ පවතින අධිකරණ කටයුත්තේ අවසාන තීන්දුව මොන වගේ එකක් වෙයිද කියන එකයි. ඉතින් මේ ගැටලුව සම්බන්ධව ඕගොල්ලෝ දන්න දේවල් සහ වර්තමානයේ ඕගොල්ලන්ගේ තියෙන අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. අපි අවධානයෙන් බලාගෙන ඉමු ඉදිරියේදී මේ ප්‍රශ්නය මොන වගේ අතකටද නැඹුරු වෙන්නේ කියලා. ඉතින් එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් අද මේ වීඩියෝ එක අවසන් කරනවා. මේ BYD වාහන වලට ප්‍රී ඕඩර් බැඳපු ජනතාවට ඉතාමත්ම ඉක්මනින් සාධාරණයක් ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් බොහොම ස්තුතියි සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.